ඕක නෙමෙයි මට ඕනේ. ඔව් දම් පාට ඕනේ. හරි. Hi friends. ඔන්න ඉතින් අද ඔයාලට පෙන්වන්න යන්නේ පාට මල් ලෝකයක්. මේ ඉන්නේ මල් ලෝකයේ අයිතිකරු. ඉතින් මේ තියෙන්නේ AJ Flowers. මේක තියෙන්නේ ඇත්තටම මේක පුංචි ෂොප් එකක්. මේකට යන පාර මම ඔයාලට මුලින්ම කියන්නම්. මෙන්න මෙහෙම වරාය ඉස්සරහින් තියෙනවා සුපර්මෝවා කම්ප්ලෙක්ස් කියලා කම්ප්ලෙක්ස් එකක්. එතනින් මෙහෙම ඇතුළට ගිහාම අන්තිම ෂොප් එකට කලින් ෂොප් එක අපි බලාගෙන යමු දැන්. ඔන්න තියෙනවා ළමයි AJ Flowers. මේ AJ Flowers එකේ ගොඩාක් මල් වර්ග, එතකොට මල් හදන අයට අවශ්‍ය කරන දේවල්, මේ තියෙන යාළගේ contact details ටික. ඒ වගේම තමයි ඔයාලට කියන්න ඕනේ ඒගොල්ලෝ online කරනවා. එතකොට ඔයාලට ඕන ලංකාවේ ඕනම තැනක ඉඳලා ඕනම order එකක් මේ contact details වලට දාන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මෙතන ඇත්තටම නැති මලක් නැහැ. මම මෙතනට ගියේ අර වීඩියෝ එකේ ඔයගොල්ලෝ මුලින්ම දැක්කේ රෝස පාට මල් එකක්. අන්න ඒකේ දම් පාට එකක් හොයාගෙන තමයි මට අවශ්‍ය වැඩකට මම ගියේ. ඇත්තට මේකේ දම් පාට තිබුණ නැහැ. හැබැයි මෙයා මට ඒ රෝස පාට මල් එක දම් පාට කරලා දුන්නා. මේ බලන්නකො මෙතන තියෙන ලස්සන ඕකීඩ් මල් මේවා නිකන් ඇත්ත මල් වගේ මාරම ලස්සනයි. මේක ළමයි ඇත්තටම වීඩියෝ එකේ දකින්නට වඩා මේවා ළඟට අල්ලලා බලනකොට මාරම ලස්සනයි. ඒ වගේම ළමයි මෙතන මල් වල ප්‍රයිස් එකත් හරිම රීසනබල්. මල් විතරක් නෙමෙයි මල් හදන බඩු හැමදේම මෙතන තියෙනවා. මම ඔය ගොඩාක් තැන් වලින් මල් හදන්න අවශ්‍ය කරන බඩු අරගෙන තියෙනවා. ඒ වල ප්‍රයිසස් මම ගිහිල්ලා දැකලාම මම ඒ වල ප්‍රයිසස් දැන් හොඳටම දන්න නිසා මට මෙතන ගොඩාක් දේවල් එකකට එකක් ලාභයි කියන එක දැනුණා. ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා මොකක් හරි දෙයක් ඉල්ලලා බලන්නකො. මේ කඩේ කොහේ හරි අස්සක තිබිලා ඔයාලට ඒක හොයලා දෙනවා. මේ කඩේ බොහොම චූටි වුණාට ඇත්තට මේක ඇතුලේ නැති දෙයක් නෑ ළමයි. ඉතින් මල් හදන්න ගන්න පෝච්චි ඕනම එකක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය විදිහට මල් පොකුරුත් මෙයාලට කියලා කස්ටමයිස් කරගන්න පුළුවන්. මෙයාලා කරන්න නැති දෙයක් නැහැ. බලාගෙන යද්දි ඔක්කොම දේවල් කරනවා මෙතන. බලන්නකෝ. ගිහිල්ලා බලන්න හැමදේම තියෙනවා. ඔය අපි මල් වලට දාන එක ලස්සන තව මල් එක්ක එකතු කරන ලස්සන දේවල් තියෙන්නේ. මේ වගේ අන්න ඒ වගේ දේවලුත් මෙතන ඕන තරම් තියෙනවා. ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන් ඕන විදිහකට. ඔයගොල්ලෝ මේ දැන් දකින්න කම්බිය මම සමහර තැන් වලින් ගොඩක් වැඩි ගානට අරන් තියෙනවා. මෙතන මට ගොඩක් අඩුවට හම්බෙච්ච හින්දා කම්බි 200ක් ගත්තා මම. ඒ වගේම ළමයි බලන්නකො මෙන්න මේක ASCII පයිප්ලේන සුත් තිබිලානේ. මේවා රුපියල් 225ට මට CA පැක් එක හම්බුනේ. ඉතින් මම මුලින් ඕගලන්ට පෙන්නපු මල් එක මට දම් පාට එකක් තමයි මම හොය හිටියේ. අන්තිමට මේගොල්ලෝ මට මල් එක දම් පාටින් මෙන්න මේ විදිහට ස්ප්‍රේ කරලා දුන්නා.